ඔබට බා. උඹ මේ විදියට හම්බෙන් හරි මට හම්බෙච්ච එක හොඳයි. මොකද උඹත් එක්ක කරන්න කියන්න හුඟා දේවල් මට තියෙනවා. නේ? හොඳට එකක් මතක තියාගන්න. අර ජයසුමනයාගේ පුතත් එක්ක එකතු වෙලා අපේ අනුත්තර පුතා ගැන හොයන එක නැවැත්තුවේ නැත්තම් ඉස්සෙල්ලම කඩන උඹේ හතර හන්දි. හරිද? ඊට පස්සේ කරන දේ ඊට පස්සේ කියන්න. මං තමුන් ගැන පොලිසියට කියනවා. ඔබට බා. දේවක ඔය වාහනේට නගපන්. වෙස්සන්තර රජුරෝ බුදු බව පතාගෙන තමුන්ගේ දරුවන්ව දන් දුන්නා. පින් ඇති දෙමව්පියෝ දරුවන්ව ශාසනයට පූජා කරනවා. සමහර දෙමව්පියෝ රට දෑ වෙනුවෙන් දරුවන්ව පූජා කරනවා. ඉතින් තමන්ට හදා වඩා ගන්නට බැරි දරුවෝ විනාශ වෙන්න නොදී හදා වඩා ගන්නට පුළුවන් කෙනෙක්ට දෙන එකේ වැරද්ද දකින්නට වැඩිය හොඳක් දකින්න පුළුවන් නම් ඒක තමයි මහත්ය ගුණයහපත්කම කියන්නේ. අම්මා තාත්තා ගැන හොයන්න. ඒගොල්ලන්ගේ දුක සැප ගැන හොයන්න. අම්මා තාත්තගේ සතුට ගැන හොයන්න. මහත්යාගේ අනාගතය ගැන හොයන්න. ඒ මිනිස්සයා ඇත්තටම අපිට උදව්වක් කරන්න ආවද? එහෙම නැත්තම් වෙන මොනවා හරි හිතේ තියාගෙන ආවද කියන්න බෑනේ. නෙළුම් කරපු දේ හරි නැන්දේ. එකපාරින් ප්‍රතික්ෂේප කරලා ආයෙ එන්න එපා කිව්වහම බලහත්කාරකමින් උදව් කරන්න බෑනේ. ඒ වුණාට පුතේ වෙන මොනවා හරි හිතේ තියාගෙන ආවනම් තමුන්ගේ වාසියට ආවනම් නෑවිදින් ඉන්න එකක් නෑනේ. ඒකයි මට තියෙන බය. නැන්දට ওই තරම හිතට බයක් තියෙනවා නම් අපි දැම පොලිසියට කියමු. අද කාලේ කවවත් විශ්වාස කරන්න අමාරු වෙන්නේ. අපේ දූතාවම කතා කරලා බලමු. මේ ඔය වගේ දේවල් වලදී නැන්දේ
කරන්න මොනවද ඕනේ නොකරන්න මොනවද ඕනේ කියලා මේ මට නම් තීරණය කරන්න අමාරුයි. නැන්ද නිලුම් එක කතා කරලා බලන්න. මට පුළුවන් උදව්වක් මං කරන්න. අනේ පුතේ. ඔය දරුවා කරන උදව් වලට කොහොම ණය ගෙවන්නද මන්දා? දැන් ඉතින් පර්ල් ආන්ටිගේ කම්පැනි එකේ නෙළුම්ට ජොබ් එකක් හොඳටම ෂුවර්නේ. කරුණාකරලා සද්ද නැතුව දැන් බහින්න. බහින්න. යමයි. ෆෝන් එක රින්ගනවා. ගනි මේක අස්ස ගනි. දහම් අයියා. කවුද? යාසුමනේ පුතා දහම් අයියා කියන්නේ. ඈ? මේකට බාන්ස කරපන්. හැබැයි අපි ගැන මුකුත් කියන්නේ නැහැ. සාමාන්‍ය විදිහට කතා කරන්න ඕනේ. අපි ගැන කිව්වොත් වැඩ වරදිනවා. හරිද? හරි? හෝ ගන්න කෙන්දිරි ගන්න බෑ. ලොකු මේ හලෝ දහම්මයියා. නෙළුම් මං තීරණයක් ගත්තා. මං අනුත්තර මල්ලි ගැන හොයන්නේ නැහැ. අපි මේ වැඩේ නවත්තමු. ඔය අනුත්තර මල්ලියා ගෙදර යන්න එපා. ආපහු එන්න. එහෙම කරන එක හොඳයි වගේ. මටත් බයයි දැන් නම්. ඔව්. මල්ලි ගැන හොයන එක හැමෝටම ප්‍රශ්නයක්. මං හිතා ගන්න මට මල්ලි කෙනෙක් නැහැ කියලා. ඔයා එන්න. මං ජීවිතය ගැන තීරණයක් ගත්තා. හරි. මං එහෙම කරන්න. මං එවිත් කෝල් කරන්න. බුදු සරණයි. බුදු සරණයි. අනේ මට යන්න දෙන්න. කරුණා කරලා. හරි යන්න දෙන්න. ඔහොම ඉන්නව ටික. අයිය අසරණ මට කරදර කරන්නේ මට යන්න දෙන්න. දැන් කරදරයක් කරාද අපි? කරදර කරන්නේ නැහැ. ඔහොම ඉන්නවා. මේ හරි. ඔහොම ඉන්නවකෝ. නේ? කොහොමද බං හරියටම මේ කෝල් එක ගැලපිලා මේ වෙලාවෙම ආවේ? හා? හරියට මුන්දන්න මේ ප්ලෑන් කරලා කරා වගේනේ. ජයසුමනගේ කොල්ලා කියන්නේ අනුත්තර ගැන හොයන එක නවත්තන්නම් කියලා මේ විශ්වාස කරන්න පුළුවන්ද? මටත් හිතා ගන්න බෑ හෙන්ඩි මහත්තයෝ. අනිත් එක විශ්වාස නොකරත් බෑ ඉතින් නේද? මුන්දනගෙන හිටියේ නෑනේ කෙල්ලව අපි කිඩ්නැප් කරනවා කියලා. හැබැයි හෙන්ඩි මහත්තයෝ කෙල්ලෙක් මෙහෙම තියාගෙන ඉන්න එක ලොකු ප්‍රශ්නයක් හොඳේ. මේවා හිරේ යන වැඩ. අනුත්තර පුතා රට ගියාට පස්සේ ජයසුමනයාගේ කොල්ලයි මේකී මොනවා කරගත්තත් මට කමක් නැහැ. කඩයි අයියටයි කියනවා මේ ප්‍රශ්න ටික ඉවර වෙනකන් අනුත්තර පුතාව ලංකාවට ගෙන්නන්න එපා කියලා. හරිනේ එතකොට? ඈ? ලොකු නෝනා. ෂුවර් එකටම මේකේ වැඩ කරන තැන නෝනා යන්නේ. කෙල්ල පරක්කු නිසා හොයනවා ඇති. හෙන්ඩි මහත්තයා ආන්සර් කරලා කියන්න කෙල්ල පොඩ්ඩක් පරක්කු වෙනවා කියලා. නැත්තම් ප්‍රශ්නයක් වෙලා වැඩේ දුරද කියන්න පුළුවන්. හෙලෝ නෙළුම් මොකද ප්‍රමාද? අපි මේ ඔයා එනකම් බලාගෙන ඉන්නවා. මේ නෙළුම් නම් පොඩි සාකච්ඡාවක ඉන්නේ. ගැලපිලා ඔහාට එනකොට මේ තව ටිකක් වෙලා යයි. පැයක් විතර. හෙන්රි
මේ ඔබ බලයන් ගේට්ටුව ළඟට අනුරය එන්න බැරි නෑ. ඈ ආවොත් මම නෑ කියලා කොහොම හරි ගලපල්ලා කරලා හරවලා යවපන්. හරිද? හොඳයි. හෙන්රි කොහොමද නෙළුම්ගේ ෆෝන් එක ආන්සර් කරන්න එපා? ඔයාට වැරදිලා වෙන්නේ නැති. නෑ නෑ මනෝ. ඒ හෙන්රිගේ කටහඬමයි. හෙන්රි විතරයි ගැළපිලා කියන වචනේ පාවිච්චි කරන්නේ. හරි හරි. ඒ ඔක්කොම හරි කියමුකෝ. හෙන්රිගේ නෙළුම්ගේ අතර හිතවත්කමක් තියෙන්න බෑනේ. අපි නොදන්න දේවල් කොච්චර තියෙන්න පුළුවන්ද මනෝ? හරි. හෙන්රිගේ නෙළුම්ගේ අතර හිතවත්කමක් තියෙනවායි කියමුකෝ. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? හෙන්රි අපිටත් හිතවත් මිනිහෙක්නේ. ඇයි ඔයාට අමතකද අපේ දුවගේ තත්ත්වේ? නෙළුම්ගෙන් හෙන්රි මේවා දැනගත්තොත් මොකද වෙන්නේ? ඒක නම් ප්‍රශ්නයක් වෙනවා තමයි. මම හොයලා බලන්නම්කෝ පර්. මම ඔෆිස් එකට පැත්තට ගිහලා එන්නම්. මම පොරොන්දු වුණානේ. ආය අනුතරයි ගැන හොයන්නේ නැහැ කියලා. දැන් මට යන්න දෙන්න. අර ජයසුමනයාගේ කොල්ලත් නවත්තන්න ඕනේ ආ. හරිද? මම ධම්මයට කියන්නම්. ඇතර තියෙන භයානකම ගැන. මට යන්න දෙන්න. දන්නව නේද? මම මොන තරම් අසරණ කෙල්ලෙක්ද කියලා. මගේ හැබැයි තාත්තේ හොඳටම දන්නවනේ. මම තවත් අසරණ කරන්න එපා. මට යන්න දෙන්න. මමත් කියන්නේ තවත් අසරණ වෙන්න එපා. අපේ පවුල් වල වැඩවලට ඇඟිලි ගහන්න ඇවිල්ලා. අපිට අරියාදු කරන්න එන්න එපා. හරිද? උඹලා පුංචි උන්නේ. ඉතින් ගැළපෙලා ඒ විදිහට ඉඳපල්ලා. අපිට පාඩු වෙන්න දීපල්ලා. මම ඉන්න. මට යන්න දෙන්න. අනේ මට යන්න දෙන්න. නැගිටපන්. අnder හෙන්රි මාත්‍යා නෑ බං. වත්ත බද්දට දීලා ඔන්න කොහෙදෝ ගියා. වත්ත බද්දට දීලා? අනේ නිකා ඉඳපන්. හෙන්රි මහත්තයා කිව්වා නේද මාව ඇතුළට ගන්න එපා කියලා. පිස්සුද බං? හෙන්රි මහත්තයා වත්ත බද්දට දීලා කොහෙදෝ ගියා. මේක ගත්ත මහත්තයා මාව රස්සාවට තියාගත්තා. දැන් මෙතන මේ කල්පනා කර කර ඉන්න එකේ තේරුමක් නැහැ. හැරෙන තැපෑලෙන් ඵලයන් ඉතින්. කාරක නගිරු. ඉවතරයි. නගිනවා ඉතින් ගිහලා ඉක්මනට. හෙලෝ. වස්සින. හරි. සේරම ප්‍රශ්න ඔන්න ඉවරයි. මම සේරම කුණු කලපලා ගානට හොදලා දැම්මා. හරි. කිසි දෙයකට බය වෙන්න එපා. මසිනා ගෙදරින්. හරි. Paketu.
පුතේ එන්නකෝ මම වතු ටික අරත් කරන්න තේ ටිකක් බොන්න අම්මේ මට සමා වෙන්න අම්මේ මං ආයේ කවදාකවත් අම්මගේ තාත්තගේ හිතරිද්දන්නේ නැහැ පුතේ